සුබදසක් ඔයාලා හැමෝටම ටෙක් කෑර් YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඊමණී සම්බන්ධ වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරන් ආවේ. ඉතින් මම මේ වීඩියෝෙන් කතා කරනවා කොහොමද ඔයාලගේ ෆෝන් එක පාවිච්චි කරලා හරියන පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් යම්කිසි මුදලක් ඔයාලා හොයාගන්න කොහොමද කියලා තමයි මම අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මම මේ වගේ ඊමණී සම්බන්ධ වීඩියෝස් තමයි මගේ channel එකේ ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් උත් බලලා ඔයාලට ඒ වලින් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ඊමණී සම්බන්ධ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාගෙන ඉන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් ඔයාලා වීඩියෝ like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් දැන් ඉස්සෙල්ලාම ඔයාලා මේ වැඩේ කරගන්න ඔයාලා ෆෝන් එකට පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් දැන් මම මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ සර්ච් බාර් එක තියෙනවා. ඔයාලා මෙතන සර්ච් කරගන්න ඕන ස්ක්‍රැච් කාඩ් කියලා. ඉතින් මම මේ විදිහට මෙතන සර්ච් කරගන්නවා ස්ක්‍රැච් කාඩ් කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට මේක සර්ච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ දෙවෙනියට තියෙනවා ස්ක්‍රැච් ඇප් කියලා. අන්න ඒක ඔයාලා සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න බලන්න ගන්න පුළුවන් මෙන්න මේ දම් පාට වගේ තියෙන නිකන් ඇප් එකක් තියෙනවා. ඉතින් මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා එතන ලින්ක් එක ටච් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම දැන් මේ ඇප් එක දැනටම ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉන්න මම දැන් මෙතන මේ ප්ලේ කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් මම මෙතන මේ ප්ලේ කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මම දැන් මේ විදිහට මේ ඇප් එකට ලොග් වෙන්න තමයි යන්නේ. හරි. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් මම දැන් මේ විදිහට ඇප් එකට ලොග් වුණා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලා ඉස්සලා ඇප් එක ඕපන් කරපුවම ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි එන්නේ. ඉතින් මට දැන් මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එන්නේ මොකද මම මේ ඇප් එකේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් මේ ඇප් එකට sign up වෙලා තිනවා මට මේ වගේ ඉස්සලාම ආවේ. හරි ඉතින් ඔයාලා ඉස්සලා ඇප් එක ඕපන් කරනකොට ඔයාලට එන්නේ මේකට sign up වෙන්න. ඉතින් ඔයාලා මෙතන ලොකු දෙයක් කරන්න ඔයාලගේ භාෂාව ඉංග්‍රීසි කියලා තෝරන්නේ අන්න ඒකට ඉංග්‍රීසි කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Gmail එකක් දීලා ඔයාලා මේකට sign up වෙන්න පුළුවන් ලේසියෙන්. හරි ඉතින් එහෙම sign up වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. හරි ඉතින් දැන් මම ඔයාලට sign up වෙන විදිය මේක කියලා දුන්නා. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක දැන් ඔයාලට සල්ලි හොයන්නේ කියලා තමයි මම දැන් මේක කියලා දෙන්න යන්නේ. ඉතින් දැන් මම අද දවසේ වැඩ කළා තමයි මම මේ මෙතන මේ ඔයාලා බලා ගන්නවා මෙතන මේ කොයින් 54000 ගණක් තියෙනවා. තාර කොළ පාට කාඩ් 63ක් තියෙනවා. මෙන්න මෙතන තමයි ඔය කියන ඒවා මම දැන් තියෙන්නේ. මෙන්න මේ ටිකේ. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මගේ දැන් මෙතන මේ බැලන්ස් එක තියෙනවා කොයින් 54000 ගණක්. තාම මෙතන මේ කොළ පාට කාඩ් 63ක් තියෙනවා. මේ තැමිලි පාට කාඩ් 18ක් තියෙනවා. ඉතින් මම මේ වලින් මොනවද කරන්න පුළුවන් කියලා ඔයාලට මම ඉස්සරහට කියන්නම්. හරි ඉතින් දැන් මම මෙතන මේ ස්කැච් ඇන්ඩ් වින් කියන එක ක්ලික් කරගන්නවා ඉස්සෙල්ලාම. මෙතන මේ කොළ පාටට තියෙන්නේ ඉස්සෙල්ලාම උඩටම තියෙන ස්කැච් ඇන්ඩ් වින් කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ skip and continue කියන එක තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් අපේ මෙතන මේ ඇඩ් එකක් ප්ලේ වෙනවා අපේ ෆෝන් එකේ. ඉතින් දැන් ඔයාලට මේක මේ ඇඩ් එක ප්ලේ වෙන එක මේක ඔයාලා ස්කිප් කරන්න පුළුවන් මේක මේ තප්පර ගන්න ගියාට පස්සේ. හරි ඉතින් දැන් ඔයාලා මේ විදිහට ඇඩ් එක ස්කිප් කරලා ආවට පස්සේ මෙන්න වගේ තැනකට තමයි එන්නේ ඔයාලා. ඉතින් දැන් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ උඩ තියෙනවා නිකන් සල්ලි ගෝල් හතරක් වගේ. අන්න ඒක ඔයාලා සූර ගන්න ඕන ඉස්සෙල්ලාම. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක සූර ගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා සූර ගත්තට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ඉලක්කම් හතරක් තියෙනවා. ඉතින් දැන් ඔයාලා මේ ඉලක්කම් හතරෙන් මෙතන මේ යට තියෙන කාඩ් වලින් එක හරි මේ ඉලක්කම් හතර එකක් තිබ්බොත් අපිට මේ කාඩ් වල තියෙනවා හම්බ වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මේක සූර ගන්නවා. හරි ඉතින් අපි මේ විදිහට ඔක්කොම ටික සූර ගන්නවා. හරි දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට ඒක සූර ගන්නට පස්සේ මට මෙතන coins 1793ක් හමු වුණා. ඉතින් දැන් මම මෙතන මේ CU card කියන එක ක්ලික් කරගන්නවා ඊට පස්සේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා මගේ මේ 39 තියෙන අංකෙ තිබ්බින් තමයි මට දැන් මෙතන මේ coins 1700 ගන්න හමු වුණා. ඉතින් හරි. ඉතින් දැන් මම මෙතනින් මේ close කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මෙන්න මේ විදිහට තමයි මේ scratch and win කියන එකෙන් ඔයාලට coins හොයා ගන්න තියෙන්නේ. ඉතින් මේකෙන් අනිවාර්යෙන් දවසකට 20 පාරක් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ 20 වෙනි පාරම මේකෙන් මේ විදිහට කරලා ඔයාලගේ balance එක වැඩි කරගන්න. හරි ඊට පස්සේ මෙතන මේ දෙවෙනි එකට තියෙන කෙනුත් ඔය වගේ විදිහට තමයි ඔයාලට හොයන්න තියෙන්නේ. ඉතින් මම මෙතන මේ lucky stars කියන එක ක්ලික් කරගන්නවා. හරි ඒකෙනුත් මේ විදිහට add එකක් play වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මේ විදිහට ඒකත් skip කරගෙන ඊට පස්සේ අර ඉස්සල්ලා වගේම අපි අර වගේ තැනකට යනවා. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් ඇඩ් එක ප්ලේ වුණාට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි අපි එන්නේ. ඉතින් ඔයාලා මෙතනක් තියෙන්නේ මෙතන මේ යට තියෙනවා quick scratch කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරොත් එහෙනම් ඔයාලා මේක එකපාරින් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා.
හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් ඒකෙදි මට coin 200ක් හම්බුණා. ඉතින් දැන් මම මෙතන මේ CU card කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් දැන් මගේ මේකේ හම්බෙන්නේ මේ එක දිගට 3ක් වගේ තිබ්බොත් තමයි මේකේ හම්බෙන්නේ. ඉතින් දැන් මම මෙතන මේ close කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් දැන් මගේ balance එක ඕන දැන් තව 58611ක් තියෙනවා. ඉතින් දැන් ඒකෙත් ඔයාලා දැන් මෙතන බලා ගන්න පුළුවන් දවසකට 20ක් ඔයාලා මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාලා 20ම අනිවාර්යෙන් කරන්න පැය 24ක් ඇතුළත. මේ තව මෙතන තියෙනවා මේ තුන්වෙනිට golden balance කියලා. ඉතින් දැන් ඔයාලට ඒකත් ඔයාලා මේ විදිහට කරන්න පුළුවන්. හරි ඉතින් දැන් මම ඔන්න ඒකත් ඔයාලට ක්ලික් කරලා පෙන්නන්න. ඒකෙත් මම මේ විදිහට කරන්න තියෙන්නේ මෙන්න මේකම තමයි. ඉතින් මම දැන් මේක ක්ලික් කරගන්නවා. ඔන්න ඒ ඔයාලට ඒකෙත් බලන්න පුළුවන් මේ ඇඩ් එකක් පේ වෙනවා. හරි ඉතින් ඔන්න මේකෙත් ඉස්සරහට ඔයාලා දැක්ක ඇඩ් එක ස්විප් කරලාට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මෙතනක් තියෙන්නේ මෙතන මේ quick and sketch කියලා තියෙන මෙතන දම් පාඩර යටම අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න. එතකොට ඔයාලට මේ තියෙන සම්පූර්ණ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ දේ ක්ලික් කරගත්තා. හරි ඔන්න දැන් බලා ගන්න පුළුවන් මට අර කොළ පාට කාඩ් 7ක් හම්බුණා මේකේ. ඉතින් දැන් මෙතන මේ CU card කියන ක්ලික් කරලා ඔයාලා මේ 7 ගන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මම මෙතනත් මේ close කියන එක ක්ලික් කරලා මෙතනින් back වෙනවා. හරි ඔන්න දැන් මගේ කොළ පාට කාඩුව 70ක් වෙනවා. හරි දැන් මෙතන මේ triple lucky කියලා තියෙන අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඒ ඔයාලා මේකෙත් බලා ගන්න පුළුවන් add app play වෙනවා. හරි මෙන්න මෙතන තියෙනවා 2x කියලා. මේ 2x කියන එක ක්ලික් කරගත්තා පස්සේ දැන් ඔයාලා ඉස්සරහා මේක සූරන්න කලින් මෙතන මේ 2x කියන එක සූරගෙන ඉන්න. එතකොට ඔයාලට මෙතන හම්බෙන ගාණ දෙගුණකින් වැඩි වෙලා තමයි හම්බෙන්නේ. ඉතින් දැන් මම මෙතන මේ ටික සූර ගන්නවා ඉස්සෙල්ලාම. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් මට කොළ පාට කාඩ් 4ක් තමයි හම්බෙන්නේ තියෙන්නේ. මම අර 2x කියන එක කලින් සූරගත්ත ඉන්නේ මට කොළ පාට කාඩ් 8ක් හම්බුණා. ඉතින් දැන් මම මෙතන මේ CU card කියන එක ක්ලික් කරලා back වෙනවා මෙතනින්. හරි ඉතින් දැන් ඔන්න මම මෙතන මේ close කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් මම ඔන්න මම ඒ ටිකෙන් ඔයාලා මේකෙන් coins වැඩි කරගන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ හතරෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් දවසකට 20 ඔයාලට මේකෙන් තියෙනවා අනිවාර්යෙන්ම ඔයාලා මේ 20ම හැම එකකින් 20 තියෙන එක අනිවාර්යෙන් ඔයාලා මේක දවසට මේ ටික කම්ප්ලීට් කරලා ඉවර ගන්න. ඒතර ඔයාලා ගොඩක් ලොකුට ඔයාලා බැලන්ස් එක වැඩි කරගන්න පුළුවන්. හරි දැන් මේ හතරෙන් ඔයාලට මම මුදල් හොයන විදිය තමයි මම දැන් කියලා දුන්නේ. ඉතින් ඔයාලා මෙතෙන් දැන් බලා ගන්න පුළුවන් මන්ද මේ කොළ පාට කාඩුවේ කැඳි පාට කාඩුවේ වලින් මොනවද කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දැන් ඔයාලා මේ බලා ගන්න පුළුවන් මෙතන මේ giveaways කියලා යට තියෙනවා. මම ඒ අන්න එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙනවා $1000 $100 කීකේ තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයා මේ මුලම ගොඩක් තියෙනවට ඉස්සෙල්ලාම ඇප්ලයි කරන්න යන්න එපා. මොකද ඔයාලා පොඩි කාඩ් එකක් තමයි තාම තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන මේ කාඩ් දැන් ඔයාගේ මෙතන මේ 78ක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔතන ඔයාලට මෙතන බලා ගන්න මේ hours ගාණක් තියෙනවා. දැන් මේකේ තියෙනවා 317යි hours කියලා. ඒතර මේකේ තියෙනවා 329 hours කියලා. ඉතින් දැන් ඔයාලා මේ කොළ පාට කාඩ් වලින් කරන් තියෙන්නේ ඔයාලා මෙතන hours ගාණ බලලා මෙතන මේ join කියන එක ක්ලික් කරලා ඔයාලට තියෙන කොළ පාට කාඩ් ගාණ මෙතනින් දාලා ඔයාලා මේක join වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඔයාලා කොළ පාට කාඩ් ගොඩක් ගාණ ප්‍රමාණයක් එකතු වෙනකන් ඉන්නේ. ඒතකොට ඔයාලා මේකේ සාමාන්‍ය ලොකු ටිකක් වැඩි ගාණකට යන්න පුළුවන්. ඉතින් ඒකින් ඔය කොළ පාට කාඩ් වලින් කරන් තියෙන ඔයාලා මේක join කරලා මේකෙන් සල්ලි හොයාගන්න. හරි ඉතින් දැන් මම මෙතන මේ ප්‍රීමියම් කියන එක ඔයාලා යට තියෙන ඒකෙන් කරන් තියෙන මොකක්ද කියලා ඔයාලට වෙන්නන්නම්. මෙතන ප්‍රීමියම් කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙතන තමයි තියෙන්නේ අර තැඹිලි කාඩ් වලින් ඔයාලා මොකද්ද කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතනත් ඔයාලා තියෙන්නේ මේක අර තැඹිලි කාඩ් දීලා තැඹිලි පාට කාඩ් දීලා මේ ඔයාලා join වෙන්න. ඉතින් මම ඇත්තටම කියන්නේ ඔයාලා මේ කාඩ් එකතු කරන්න. ඉස්සෙල්ලා මේකට join වෙන්න යන්න එපා. ඔයාලා මේ කාඩ් ඉස්සෙල්ලාම එකතු කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය කාඩ් 200 300 එකතු වුණාට පස්සේ ඔයාලා මේකට පොඩ්ඩක් join වෙලා බලන්න. මේකනු සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් ඔයාලට මේකෙන් හොයාගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම ඔන්න මේකෙන් මුදල් හොයන ක්‍රම තුනක් කියලා දුන්නා. ඉස්සෙල්ලා මේ හතරෙන්ම ඔයාලට දවස ගාන මේ 20 තියෙන ඒවා අනිවාර්යෙන් කරලා ඔයාලට මුදල් හොයන්න පුළුවන්. ඉතින් ඔයාලා 20 දැන් මෙතන 80ක් බලා ගන්න පුළුවන්. ඒ 80ම ඔයාලා අනිවාර්යෙන් කරන්න. එතකොට ඔයාලා මේකෙන් යම්කිසි මුදලක් දවසකට හොයාගන්න පුළුවන්. විඩ්‍රෝ එකක් දාගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මෙතන මේ බලා ගන්න පුළුවන්. මගේ දැන් මෙතන මේ බැලන්ස් එක තියෙන තැන ඔයාලා ටච් කර ගන්න ඕනේ මේ විදිහට. ඉතින් දැන් මම මෙතන බැලන්ස් එක USD ඩොලර්ස් 0.05ක් තියෙනවා. ඔව් ඉතින් දැන් ඔයාලට මේකේ විඩ්‍රෝ එකක් ගන්න පුළුවන් chances තමයි මෙතන මේ Binance තියෙනවා, ආයේ Pay එක තියෙනවා. මෙතන යටම තියෙනවා මෙතන PayPal තියෙනවා. ඉතින් මම මේ තුනෙන් තමයි ඔයාලට මේකේ මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ තුන තමයි ඔයාලට විඩ්‍රෝ එකක් ගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මේ Binance එක ඔයාලට විඩ්‍රෝ එකක් ගන්නත් පුළුවන්. ඉතින් Binance එකේ විඩ්‍රෝ එකක් ගන්නත් ඔයාලට මෙතන අවම USD 0.35ක් තියෙන්න ඕනේ. ඉතින් දැන් මගේ තාම මෙච්චර බැලන්ස් එකක් නැහැ. මගේ තාම තියෙන 0.05. ඉතින් ඔයාලා දවස ගාන මේකේ අර තියෙන ටි අනිවාර්යෙන් කරොත් ඉතින් ඔයාලට මේක ගන්න එක එච්චර මහලු දෙයක් නෙමෙයි. හරි ඉතින් දැන් මම මේකේ මේ Pay එකේ ඔයාලට මේක අනිවාර්යෙන් විඩ්‍රෝ ගන්න පුළුවන්. මේ PayPal එකනොත් ඔයාලට මේ යටම තියෙන ඒකනොත් විඩ්‍රෝ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තාම PayPal සහ මේ Pay account එකක් නැත්නම් අනිවාර්යෙන් YouTube එකට ගිහලා ඔයාලා බලන්න ඕන තරම් වීඩියෝස් තියෙනවා ඔයාලට
මේ account හදාගන්න ඔයාලට මේ වලින් withdraw ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇත්තට මේ account හදාගන්න එක ගොඩක් වැදගත්. මොකද e-money සම්බන්ධ ගොඩක් platform වල මේ වගේ වට තමයි ඔයාලට withdraw එකක් ගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ account එක හදාගන්න ඔයාලට වටිනවා. හරි ඉතින් මම මේ විදිහට ඔයාලට withdraw එකක් ගන්න විදිහට දැන් කියලා දුන්නා. මෙතන touch කරලා ඊට පස්සේ දැන් මගේ මේ touch කරලාට එන්නේ නැහැ. මගේ balance එක මදි කියලා කියනවා. ඉතින් මේක withdraw එක ගන්න තියෙන්නේ ආන් මේ විදිහට තමයි. හරි ඉතින් දැන් මම මේ withdraw එකක් ගන්න වීඩියෝ එක තරන් එන්න. මොකද දැන් මගේ දැන් balance එක තාම මම මේ වැඩ කරා තාම පටන් ගත්ත විතරනේ. ඉතින් මම මේ withdraw එකක් දාගන්න විදිය තරන් එන ඉස්සරහට. හරි ඉතින් දැන් ඔයාලට මම තව විදියක් කියලා දෙන්නම්. ඔයාලට මේකේ coins වැඩි කරගන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන මේ දකුණු පැත්තේ උඩම තියෙනවා මෙන්න මෙතන තියෙනවා නිකන් share button එකක් වගේ. අන්න ඒක ඔයාලා click කරගන්න ඕනේ. ඉතින් මම මෙතන අන්න ඒක click කරගන්නවා. ඉතින් ඔයාලට මේක කරන්න තියෙන්නේ මෙතන මේ යාළුවන්ට invite කරලා ඔයාලට මේකේ coins දාගන්න පුළුවන්. සාමාන්‍ය 0.10ක් තමයි ඔයාලට මේක හම්බෙන්නේ. ඉතින් ඔයාලා මේකත් ඔයාලා කරලා බලන්න. ඔයාගේ යාළුවන්ට මේක invite කරලා ඔයාලා මේකිනුත් ඔයාලා යම් කිසි මුදලක් හොයා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් ඔයාලට හිතනවා මෙතන මේ link එක copy කරලා ඔයාලා යාළුවන්ට දීපම ඔයාලේ යාළුවා link එකෙන් ඔයාලා ඇවිල්ලා ඒගොල්ලෝ account එක හදපුවම ඔයාලට මේ coins ප්‍රමාණය add වෙනවා. හරි ඉතින් දැන් මම මෙතන මේ විදිහට ඔයාලට කියලා දුන්නා. ඉතින් දැන් මම මෙතන මේ ඉතාලිය click කරලා මෙතනින් back වෙනවා. හරි ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් කතා කරපු දේවල් ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් මගේ channel එකේ තාම මේ වගේ videos ගොඩක් දාලා තිනවා. ඉතින් ඔයාලා ඒවත් බලන්න. තව වගේ මම මේ වගේ videos ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ගෝල් දාගෙන ඉන්න. එතකොට මගේ මේ වගේ වීඩියෝ දාපු ගාම ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා වීඩියෝ like එකක් comment එකක් දාන්නත් ඔයාලා අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.